ටයිටන් සබ්මරීනේට වෙච්ච දේ ගැන අපි හැමෝම ඇහුවා. ඇත්තට මේක ලෝකෙම කම්පා කරපු සිදුවීමක්. හැබැයි මේ මහා විනාශය පිටිපස්සේ තියෙන කිසිම සමාවක් නැති භෞතික විද්‍යාව ගැන අපි හරියටම දන්නවද? ඉතින් මේ විග්‍රහයෙන් අපි හරියටම හොයලා බලමු ගැඹුරු මුහුදේ නීති කඩ කළාම ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා. හොඳයි. එතකොට අපි අහන ප්‍රධානම ප්‍රශ්නේ තමයි මේක. ගැඹුරු මුහුදේ ගිලෙන යාත්‍රාවක ඉරණම තීරණය කරන්න තරම් බලවත් මේ මූලික භෞතික විද්‍යාව මොකද්ද? අපි මේ සිදුවීම දිහා බලන්න යන්නේ සම්පූර්ණයෙන්ම විද්‍යාත්මක ඇහැකින්. මේ තියෙන අපි මේ කතාව ගලපන විදිහ. මුලින්ම අපි සබ්මරීන් වල මූලික સિદ્ધාන්ත ගැන කතා කරනවා. ඊළඟට සාගරයේ තියෙන අතිමහත් බලපෑම ගැන. ඊට පස්සේ මේකට මුහුණ දෙන්න හදපු තාක්ෂණය ගැනත්, ඒ හැමදේම පාලනය කරන භෞතික විද්‍යාවේ නීති ගැනත් කතා කරලා අවසානයේට බලමු පොඩිම හරි දෙයක් වැරදුනොත් මොකද්ද වෙන්නේ කියලා. හරි. එහෙනම් අපි පටන් ගමු සරලම තැනින්. මොකද මේ සබ්මරීනයක් කියන්නේ ඒක වැඩ කරන්නේ කොහොමද කියන මූලිකම දේවල් වලින්. සරලවම කිව්වොත් සබ්මරීන් එකේ තියෙන එකම සහ ලොකුම අභියෝගය තමයි එළියෙන් එන අතිමහත් පීඩනයට උරුත්තු දෙන ගමන් වතුරයට Tamanට ඕන විදිහට ගමන් කරන එක. ඇත්තටම සම්පූර්ණ නිර්මාණයම ගොඩනැගිලා තියෙන්නේ අන්නේ අරමුණ වටා තමයි. ඉතින් ඕනෑම සබ්මරීන් එකක් මේ මූලධර්ම තුන උඩ තමයි රඳාපවතින්නේ. එකක් තමයි වතුර බිඳක්වත් ඇතුළට එන්න බැරි විදිහට සම්පූර්ණයෙන්ම සීල් කරපු ශක්තිමත් බඳක්. දෙක කිමිදෙන්නත් ආයමත් මතු පිටට එන්නත් උදව් වෙන උත්ප්ලාවකතා පාලන පද්ධතිය. තුන හා සමහර විට වැදගත්ම දේ තමයි පිටතින් එන පීඩනයට කිසිම හානියක් නැතුව ඔරොත්තු දෙන්න පුළුවන් ව්‍යුහාත්මක ශක්තියක්. හරි. දැන් අපි කිමිදෙමු ටයිටන් යාත්‍රාව ඇත්තටම ගමන් කරපු පරිසරය ගැන කතා කරන්න. ගැඹුරු මුහුද කියන්නේ ඇත්තටම අතිශයින්ම අභියෝගාත්මක සත්‍රු පරිසරයක්. මේක අපි හැමෝම හොඳට මතක තියාගන්න ඕන දෙයක්. ගැඹුරු මුහුද කියන්නේ මිනිස්යන්ට විතරක් නෙවෙයි අපි නිර්මාණය කරන කිසිම තාක්ෂණයකටවත් සමාවක් දෙන තැනක් නෙවෙයි. ඒක අපිට සම්පූර්ණම පිටසක්වල වගේ සතුරු ලෝකයක්. ටයිටැනික් නැවතියෙන්නේ මීටර් 3800ක් ගැඹුරින්. හිතාගන්න පුළුවන් දේ ගැඹුර ඒක හරියට ලංකාවේ උස්සම කන්ද පිදුරුතලාගල කන්ද වගේ එකහමාරක් ගැඹුරට යනවා වගේ. මේක ඇත්තටම හිතාගන්නවත් බැරි තරම් දුරක්. එතකොට මෙන්න තීරණාත්මකම කාරණය ගැඹුරු මුහුදේ තියෙන ප්‍රධානම දරුණුම අභියෝගය තමයි පීඩනය. මේ ගැඹුර වැඩි වෙන්න පීඩනයත් ඒ විදිහටම වැඩි වෙනවා. හරි, දැන් බලමු මේ තරම් දරුණු සතුරු පරිසරයක් ජය ගන්න තාක්ෂණය පාවිච්චි කරන්නේ කොහොමද කියලා. යාත්‍රාවක පැවැත්මට මේ පද්ධති තුන අත්‍යවශ්‍යයි. පීඩන බඳ කියන්නේ හරියට සන්නාහයක් වගේ. ජීවිත ආධාරක පද්ධතිය කියන්නේ ඇතුලේ ඉන්න අයට පෙනහළු වගේ. ඉතින් මේ පද්ධති වලින් එකක හරි පොඩිම හරි දෝෂයක් ඇති වුණොත් වෙන්න පුරන් විනාශය හිතා ගන්නත් බෑ. හිතන්න සම්පූර්ණයෙන්ම වහපු යාත්‍රාවක් ඇතුලේ මිනිස්සෙක්ගේ පැවැත්මට ඔක්සිජන් කියන්නේ නැතුවම බැරි දෙයක්. ඒ නිසා ඒ ඔක්සිජන් සැපයීම හරියටම කළමනාකරණය කරන එක ඇත්තලම ජීවිතයේ මරණය අතර තියෙන තීරණයක්. හොඳයි. දැන් අපි එනවා මේ මුළු විග්‍රහයේම හරියටම. ගැඹුරු මුහුදේ තියෙන හැම දෙයක්ම පාලනය කරන සමාවක් නැති භෞතික විද්‍යා නියමයන් ගැන කතා කරන්න. මෙන්න මේක තමයි මෙතන තියෙන ප්‍රධානම විද්‍යාත්මක මූලධර්මය. සරලවම කිව්වොත් මෙහෙමයි වතුර යටට යන්න තමන්ගේ ඔළුවට උඩින් දින වතුර තට්ටුවේ බර වැඩි වෙනවා. අන්නේ බර තමයි පීඩනයේ විදිහට දැනෙන්නේ. මේ සංඛ්‍යාවලින් වෙනස පැහැදිලිවම පේනව නේද? අපි සාමාන්‍යයෙන් පොළොව මට්ටමේදී දැනෙන පීඩනය වගේ 400ක් ගුණයක්. ඒක හරියට කොහොමද දන්නවද? තමන්ගේ මහපට ඇඟිල්ල උඩ අලියෙක් හිටගෙන ඉන්නා වගේ බරක්. වර්ග අංගලකට රාතල් 5800ක බලයක්. මිනිස්සෙක් හදපු නිර්මාණයකට මේකට ඔරොත්තු දෙන එක හැදහිය නැහැකි අභියෝගයක්. ඉතින් මේ දැවැන්ත බලය ඇත්තම මොකක්ද කරන්නේ? ඒක ඇතුලේ හිස් ඉඩක්. ඒ කියන්නේ වාතය තියෙන ඕනම දෙයක් අතින් පොඩි කරනවා වගේ පොඩි කරලා දානවා. ඒක එක පැත්තකින් විතරක් නෙමෙයි හැම අංශුවකින්ම හැම පැත්තකින්ම එකම වෙලාවෙ තරපනවා. ඉතින් මේකට ඔරොත්තු දෙන්න නම් ව්‍යූහය කියන දේ පරිපූර්ණ වෙන්න ඕන. එකම එක පොඩි ඉරිතැල්ලීමකටවත් සමාවක් ලැබෙන්නේ නැහැ. දැන් අපි එන්නේ අවසාන තීරණාත්මකම කොටසට. ඉංජිනේරු තාක්ෂණය භෞතික විද්‍යාවේ මේ දරුණු නියමයන් ඉස්සරහා අසාර්ථක වුණාම මොකද්ද වෙන්නේ? ඔව් මේ ප්‍රශ්නය තමයි අපිව කෙලින්ම අර විනාශකාරී සිදුවීම වුණේ කොහොමද කියන පැහැදිලි කිරීමට අරගෙන යන්නේ. මේ වචනය තේරුම් ගන්න එක ගොඩක් වැදගත්. අපි පිපිරීමක් කිව්වම දන්නවා. දේවල් ඇතුලේ ඉඳන් එළියට විසි වෙනවා. අන්තවිස්ෆෝරණයක් කියන්නේ ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත. අතිමහත් බාහිර බලයක් නිසා වස්තුවක් ඇතුළටම පොඩි වෙලා කුඩු වෙලා යන එක. මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ හිතා ගන්නත් බැරි වේගයකින්.
යාත්‍රාවේ ව්‍යුහයේ තියෙන එකම එක දුර්වලතැනක් ඇති. අන්නේ තැනින් තමයි අර මහා පීඩණයට ඇතුල් වෙන අවස්ථාව ලැබෙන්නේ. ඊට පස්සේ වෙන්නේ ෂණික පොඩිවීමක්. මේ හැමදේම වෙන්නේ ඇහක් පියවන්න ගත වෙන කාලයටත් වඩා අඩු කාලයකින්. මිලි තත්පර ගාණකින් හැමදේම ඉවරයි. භෞතික විද්‍යාව සමාව දෙන්නේ නැහැ. ඒක ක්ෂණිකයි, নিরপেক্ষයි. අවසානයේදී මේ සිදුවීම අපිට ඉතිරි කරන්නේ ගොඩක් බලවත් මතක් කිරීමක්. අපේ තාක්ෂණය කොයිතරම් දියුණු වුණත්, අපි බලාපොරොත්තු කොයිතරම් ඉහළ ගියත්, ස්වභාව දහමේ මූලික නියමයන් ඉස්සරහා අපි තාමත් කොයිතරම් කුඩාද කියන එක ගැන.